පොඩ්ඩක් හිතලා බලන්න ඔයාට පුළුවන් නම් ට්‍රේඩර් කෙනෙක් විදිහට අලුත්ම මේ AI ටෙක්නොලොජි එක යූස් කරලා මාකට් එකක් ඇනලයිස් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් නම් මාකට් එකේ කොයි තැනින්ද අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනේ. ඒ වගේම මේ වෙලාවේ මොන මෙතඩ් එක යූස් කරොත්ද අපිට මේ වෙලාවේ මාකට් එකට ගැලපෙන්නේ වගේ සිග්නල්ස් ටිකක් ඔයාට ගන්න පුළුවන් නම් ඔයාට ඉතින් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඒක ඔයාට කොච්චර හෙල්ප්ෆුල් වෙයිද? විශේෂයෙන්ම ඔයාට මාකට් ඇනලයිස් කරන්න එහෙම ලොකු වෙලාවක් නැත්තම් ටයිම් එකක් නැත්තම් එහෙම නැත්තම් ඔයාට ලොකු දැනුමක් නැත්තම් ඒ වගේ ටූල් එකක් AI වලින් හම්බෙන ටූල් එකක් තිබ්බොත් ඔයාට ඒක මොන වගේ වෙයිද? ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ වගේ AI ටෙක්නොලොජි එක යූස් කරලා ට්‍රේඩින් සිග්නල්ස් දෙන ප්ලැට්ෆෝම් එකක් ගැනයි. අනිත් වැදගත්ම දේ තමයි මේක ඔයාට 100%ක් නොමිලේ ලබා ගන්න පුළුවන් 100%ක් ෆ්‍රී ප්ලැට්ෆෝම් එකක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ ප්ලැට්ෆෝම් එකෙන් ඔයාලට මේ වගේ AI සිග්නල්ස් වලට අමතරව අනිත් ප්ලැට්ෆෝම්ස් වල නැත්නම් අනිත් ට්‍රේඩින් සයිට් වලවත් නැති එහෙම නැත්නම් අපි ෆී එකක් ගෙවලා සල්ලි ගෙවලා ගන්න වෙන ප්‍රීමියම් ඉන්ඩිකේටර්ස් පවාට මෙතන 100%ක් නොමිලේ යූස් කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ෆෝන් එකෙන් ට්‍රේඩ් කරපු කෙනෙක් නම් එහෙම නැත්නම් ෆෝන් එකෙන් ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයා දන්නවා ෆෝන් එකෙන් ට්‍රේඩ් කරන අයට ඉන්ඩිකේටර්ස් එහෙම දාන්න හරිම අමාරුයි. ඉන්ඩිකේටර්ස් දාන්න බැරි තරම්. ඇත්තම කිව්වොත් ඒ ෆැසිලිටි එක තාම Deriv official platform එකේවත් තාම නැහැ. හැබැයි ඔයාට මේ වෙබ්සයිට් එකෙන් එහෙම නැත්නම් මේ platform එකෙන් ඔයාට මොබයිල් එකෙන් ට්‍රේඩ් කරන අයටත් කිසිම ප්‍රශ්නයක් නැතුව PC එකේ ලැප් එකේ තියෙන ඉන්ඩිකේටර්ස් පවා ඔයාට ඔයාගේ ෆෝන් එකෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් කාරණාව තමයි මේක Deriv එකෙන් approve කරපු platform එකක්. ඒ කියලා කියන්නේ මේ platform එක සහ Deriv එක එකට එක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මොකද්ද මේ platform එක කොහොමද අපි මේකේ ට්‍රේඩ් කරන්න කියලා AI වලින් හම්බ වෙන සිග්නල් එකත් එක්ක. ඉතින් මේ වෙබ්සයිට් එකට යන්න link එක මම පහළ description එකේ දාන්නම්. ඒ link එක click කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයාව එනවා. මේක තමයි site එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මුලින්ම ඔයාට මේ ෆෝන් එකෙන් කරන විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. අපි desktop එකෙන් කරන විදිහ ඉස්සරහට අපි ඉගෙන ගමු. විශේෂයෙන්ම මේකින් දැන් අපිට කරන්න පුළුවන් දේ තමයි අපිට මේකින් දැනට ට්‍රේඩ් ගන්න බෑ. අපි මේකට ලොග් වෙන්න ඕනේ. එතකොට ඔයාට මේ වෙද්දි හොඳට මතක තියාගන්න මේ කියන කොටස ඔයාට මේ වෙද්දි Deriv account එකක් තියෙන්න ඕනේ. ඔයාට Deriv account එකක් නැත්තම් trading Deriv එකේ නැත්තම් binary.com තමයි ඉස්සර නම. ඉතින් ඔයා තාම Deriv account එකක් හදලා නැත්තම් ඔයා Deriv account එකක් හදාගන්න විදිහ තාම දන්නේ නැත්තම් මේ වීඩියෝ එකේ අවසාන කොටසේ මම සම්පූර්ණයෙන්ම Deriv account එකක් හදන විදිහ සහ verify කරන විදිහ ඒක ගැන ඊට පස්සේ පොඩි platform එකේ තියෙන වෙනස්කම් සහ පොඩි හඳුන්වීමක් මම කරන්න. ඉතින් ඒක වීඩියෝ එකේ අවසාන කොටසේ තියෙනවා. මේ මම කියලා දෙන්නේ දැනටමත් ඔයාලට Deriv account එකක් තියෙනවා නම් කොහොමද ඒක භාවිතා කරලා අපි මේ site එකෙන් trade කරන්න කියලා. හොඳයි දැනටමත් ඔයාලට Deriv account එකක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ sign up එකට එහා පැත්තේ ඉරි තුනක් තියෙනවා. ඒ ඉරි තුන click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා login කියලා button එකක්. ඒ login එක දෙන්න. sign up නෙමෙයි. sign up එක නෙමෙයි මම කියන්නේ login එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ Deriv account එකට ඔයා දාලා තියෙන email එක මෙතන දෙන්න. ඊමේල් එක දීලා login කියන එක click කරන්න. ඊට පස්සේ ආයෙ මෙතන එයි. මෙතනින් පස්සේ ඔයාගේ password එක ගහන්න තියෙන්නේ. මෙන්න මෙතන password එක ගහලා login දෙන්න. ඔයා two factor authentication දාලා නම් තියෙන්නේ. ඔයාගේ two factor එකේ code එක මෙතනට දෙන්න. two factor දාලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඔයාව ඊළඟ step එකට යනවා. මම two factor authentication දාලා තියෙන්නේ. ඒ නිසා මම මේක මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේක ඇලට එනවා two factor authentication එක ඔයා දාලා නැත්තම් මෙන්න මෙතනට තමයි ඔයාව කෙලින් වෙන්නේ. මෙන්න මෙතන ඔයාට කරන්න තියෙන්නේ continue to X trading කියන එක. මේක Deriv එකෙන් approved site එකක්. Deriv එකෙන් approve කරලා ඒගොල්ලෝ අවස්ථාව දෙන site එකක්. ඒ නිසා මේකේ ප්‍රශ්නයක් නැහැ. කිසිම විශ්වාසය භාවය ගන්න කිසිම ගැටලුවක් නැහැ. මෙතන continue to X trading AI කියන එක click කරන්න. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න අපේ Deriv account එක මේකට link වෙලා තමයි දැන් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක පොඩ්ඩක් refresh කරගන්නවා මෙතනදී. ඔයාලට පේනවා දැන් මෙතන balance එක තියෙනවා Deriv එකේ balance එකම තමයි ඒකේ demo එකේ balance එකම තමයි මේ තියෙන්නේ. ඔයාලට ඕන නම් කැමති නම් ඔයාලට ඔයාගේ Deriv account එකට log වෙලා බලන්න පුළුවන් එකමද කියලා. Deriv account එකේ දැන් $6.5ක් තියෙනවා. ඒ වගේම demo එකෙත් ඒ ගානම තමයි තියෙන්නේ. ඉතින් දැන් අපිට මේකෙන් trade කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂම දේ තමයි Deriv එකෙන් අපිට ඇත්තටම ෆෝන් එකෙන් ට්‍රේඩ් කරන්න අමාරුයි. විශේෂයෙන්ම අපිට ඉන්ඩිකේටර්ස් මුකුත් දාන්න බෑනේ. හැබැයි මේකේ අපිට PC එකේ දාන්න පුළුවන්. නැත්නම් ලැප් එකේ දාන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් ඔක්කොම ටික ඇනලිටික්ස් පාර්ට්ස් ටික ඔක්කොම ටික ඔයාට ඔයාගේ ෆෝන් එකෙන්ම කරගන්න පුළුවන් මේකේ. ඒක නිසායි මම මේක ඔයාලට කියලා දෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් අපිට කැමති trading වලට අපි use කරන දේ අපිට මෙතනින් select කරන්න පුළුවන්. rise and fall ද higher lower ද touch no touch ද ඒ ටික ඔයාලට දාගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලට මාකට් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන Deriv එකේ තියෙන හැම මාකට් එකම මෙතන තියෙනවා. forex මාකට් තියෙනවා. Deriv එක ඇතුලේ synthetic index වල ඔයාලට දන්නවා volatility මාකට් ටික තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ මාකට් එක යන්නේ මොන වගේද කියලාත් පොඩ්ඩක් පෙන්නනවා. මෙතනින් ඔයාලට මාකට්ස් ටික දාගන්න පුළුවන්. මෙතන මම volatility 100 දැනට සිලෙක්ට් කරලා තියෙන ඉඳ ඒක එහෙම තියෙනවා.
එතකොට මෙතනින් තමයි අපිට අදාළ අපිට අවශ්‍ය කොන්ට්‍රැක්ට් ජාතියට මාරු වෙන්න තියෙන්නේ. ඊළඟට මෙන්න මෙතනින් අපිට දාගන්න පුළුවන් මේක ටික් ට්‍රේඩින්ග්ද එහෙම නැත්නම් කැන්ඩල්ස් වලට ඕන නම් ඔයාලට මාරු වෙන්න පුළුවන්. මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් කැන්ඩල් chart වලට මාරු වෙන්නත් පුළුවන්. ඒක කරන්න මෙන්න මෙතනින් මම දැනට මේක ඒරියා දාලා වන් ටික් දාලා තියෙනවා. මම පොඩ්ඩක් ඔයාලට මුලින් මේ platform එක ගැන අඳුන්වලා දීමක් තමයි කරන්නේ අද. ඊට පස්සේ දෙවෙනි එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ indicators ගොඩාක් තියෙනවා. මේ indicators හැම එකක්ම ඔයාලට phone එකේ දාන්නත් පුළුවන්. විශේෂයෙන්ම මෙතන X Trading AI එකේ Pro කියලා version එකක් තියෙනවා. මේ Pro version එකේ තියෙන indicators ඔක්කොම free. මේකේ Pro කියලා තිබ්බට හැමදේම ඔයාලට 100% නොමිලේ use කරන්න පුළුවන්. මේ indicators ඇත්තටම වෙන තැන්වල සල්ලි දීලා තමයි ගන්නෙන්නේ. ඔයා දැකලා ඇති එක videos වල වුණත් දන්නවනම් මෙතන දැන් මම මේ TT Scalper V3 කියන එක මම මෙතන දාගන්නවා යටම තියෙන එක. ඒක දැන් active වල තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් indicators වල back වුණාම active වල පෙන්නනවා අපි මොනවද මේ වෙලාවේ දාලා තියෙන indicators වර්ග කියලා. ඒ වගේම ඔයාලට momentum එක බලා ගන්න මෙතන තියෙනවා derivative එකේ නැති. ඒ වගේම trading view එකේ paid version වල තියෙන indicators ටික ඔක්කොම මෙතන ඔයාලට free ගන්න පුළුවන්. ඒ වගේම indicators ගොඩක් මෙතන තියෙනවා. trend එක බලා ගන්න, volatility එක, moving averages, Bollinger Band හැමදේම තියෙනවා. හරි දැන් ඔන්න අපිට indicators දාගන්නත් පුළුවන්. මෙන්න මෙතනින් අපිට පුළුවන් අපේ අවශ්‍ය drawings ටික කරගන්න. මේ වෙලාවේ volatility market එකේ මම rise and fall වලට දාගෙන indicators වලට ගිහලා X Trading AI එකේ යටටම ගිහලා මේ TT Scalper V3 කියන එක මම මේ වෙලාවේ ඇඩ් කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ indicator එකෙන් මොකද්ද වෙන්නේ කියලා මම පොඩ්ඩක් ඔයාලට මෙතන explain කරන්නම්. ඒකෙන් මේ තැඹිලි පාට ඉරෙන් තියෙන්නේ මේ වෙලාවේ market එකේ trend එක. ඔයාලට පේනවා down trend එකක් තියෙන්නේ. ඊළඟට ඔයාලට පේනවා මෙතන මාකට් එකේ ඒගොල්ලෝ සිග්නල් එකක් දෙනවා. මේ වගේ සිග්නල්ස් දෙනවා. දැන් උදාහරණයක් විදිහට මේක පටන් ගන්නකොට මේගොල්ලෝ කියනවා මේ කහ පාටින් උඩට ඊතලයක් තියෙනවා කියන්නේ යා කියන්නේ ඊළඟ මිනිත්තු කීපය ඇතුළත. එහෙම නැත්නම් මිනිත්තුව ඇතුළත වගේ තප්පර ගාණක් අතර හරියටම ටයිම් එක කියන්න බෑ. හැබැයි අනිවාර්යෙන් මිනිත්තුවකට අඩුවෙන් තමයි ඔය කියන්නේ. ඊළඟ මිනිත්තු ඇතුළත මාකට් එක මෙන්න මේ මේ කොළ පාට උඩ ලයින් එකට යනවමයි කියලා ඒගොල්ලෝ කියනවා. ඔයාලට පේනවා ඒක ගියාම මෙතන හරි රයිට් එක වැටලා කියන්නේ හරි ලකුණ වැටලා තියෙනවා. ඒක එහෙම වෙලා කියලා. යට එකට ගියොත් ඒක එහෙම උනේ නැහැ කියලා කියන. ඉතින් මේ ඉන්ඩිකේටර් එකෙන් මේ දෙන සිග්නල් එක 90%ක් විතර මට කියන්න පුළුවන් මේක හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ට්‍රෙන්ඩ් එක දෙනවා. මාකට් එකේ ඉස්සරහට වෙන්න ඕන දේ යා කියනවා. ඉස්සරහට වෙන්න යන දේ යා ඇනලයිස් කරලා කියනවා AI වලින්. ඔයාලට පේනවා මෙතන කහ පාටකින් කියනවා මෙතනින් කියනවා උඩට යනවා කියලා. ඒක උඩට ගිහිල්ලා තියෙනවා. මේකෙත් මෙතනින් උඩට යනවා කියලා කියනවා. ඒ වගේම මෙතනට උඩට ගිහිල්ලා තියෙනවා. මෙතනනුත් ඒ වගේම තමයි ඔයාලට zoom out කරන්න පුළුවන් මේ ඇඟිලි දෙකෙන් මේ විදිහට කරන්න පුළුවන්. ඒ වගේ වැරදින ඒවාත් තියෙනවා. මේවා ඉතින් අර හරියටම හරියන්නේ නැහැ. වර්ධින ඒවල තියෙනවා මෙතනින් කියන උඩට යනවා කියලා. හැබැයි පහළට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඊළඟ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒක උඩට ගිහිල්ලා ටච් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි ඒ ඉන්ඩිකේටර් එක. මේ වගේ මේකේ ටිකක් අලුත් ඉන්ඩිකේටර්ස් කීපයක්ම තියෙනවා. ඔයාලට try කරලා බලන්න පුළුවන්. විශේෂයෙන් මුලින්ම ඔයාගේ demo account එකේ කරන්න. මෙන්න මෙතනින් ඔයාලට demo real වලට මාරු වෙන්න පුළුවන්. demo එකට කරගන්න. දැන් අපි බලමු මේක කොහොමද පෙන්වන්නේ කියලා. මේ වෙලාවේ live trade එකක් අරගෙන. මේ වෙලාවේ දැන් අපි trade එකක් ගන්න කලින් ඔයාලට අවශ්‍ය කරන settings ටික හදාගන්න. මෙතන trade setting කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ටික්ස්ද මිනිත්තුද ඒක දාගන්න. මම මෙතන ටික්ස් 10කට දැනට දාගන්නවා. මිනිත්තු දාගන්න ඕන නම් මෙතන මිනිත්තු ගන්නවාට මෙහෙම දාගන්න පුළුවන්. ටික්ස් වලට මම ටික්ස් 10ක් දානවා. ස්ටේක් එක ඩොලර් 10ක් තියෙනවා. allow equals කියන එක දෙනවා. මම demo account එකේ කරන නිසා ඔය විදිහට මම settings ටික හදා ගන්නවා. ඊට පස්සේ මේක යටට දාගන්නවා. දැන් ඔන්න ඔයාලට පේනවා මේකේ කිව්ව යටට යනවා කියලා. ඊළඟ මිනිත්තු කීපය ඇතුළත යටට යනවා කියලා. ඒ එන හැම සිග්නල් එකේම මම මෙතන කියලා දෙන ට්‍රික් එක තමයි ඒක වැටිච්ච ගමන් ගන්න එපා. ඔයා බලන්න ඒක ඒ පැත්තටද යන්නේ කියලා. දැන් ඔයාලට පේනවා අනිත් පැත්තේ උඩ පැත්තට තමයි යන්නේ. දැන් රතු පැත්තට යන්නේ. ඒක කිව්වේ කහ පාටින් යට ඊතලයක් දාලා තමයි කිව්වේ යට පැත්තට යන්න ඉඩ තියෙනවා ට්‍රෙන්ඩ් එක බලලා කියලා. ඔයාලට පේනවා යට පැත්තට දැන් යන්න වගේ එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් කොළ ඒරියා එකට ආවට පස්සේ අපි ෆෝල් කියන එක අපි දීලා බලමු. මම දැන් මෙතන ෆෝල් කියන එක දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඕපන් පොසිෂන් වලට ගියාම මොකද වෙන්නේ කියලා. මම ටික්ස් 10කට දැම්මේ. ඔයාලට කැමති ටික්ස් ගානකට දාගන්න පුළුවන්. මම මේක ඔයාලට පොඩ්ඩක් මේ පැහැදිලි කරන්නයි මේ වැඩේ කරන්නේ. මේකට ඔයාලට එකපාර ඉන්ඩිකේටර්ස් කීපයක් වුණත් දාගෙන වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට පේනවා අපි ඒක වින් කරා. ඒ AI සිග්නල් එක භාවිතා කරලා මෙතන අපිට ඩොලර් 8යි ගණන් කමුණ මේ ඩෙමෝ account එක ඔයාලට පේනවා. ඒ කිව්ව සිග්නල් එක පැත්තට දැන් මාකට් එක යනවා. ඔයාලට මේක මේ විදිහටම ටච් නෝ ටච් එකට යූස් කරන්න පුළුවන්. මීට වඩා හොඳ ඔයාලට රිසල්ට් එකක් එතකොට ගන්න පුළුවන්. ඔයාලට පේනවා
එයා කිව්වේ කහපාටි මෙන්න මේ කොළ පාට ලයින් එකට වෙනකන් ඒක යනවා කියලා. අපි බලමු. ඉස්සරහට එන මිනිත්තු ගානදී ඕක එන්න පුළුවන්. ඒ නිසා වාට හොඳම දේ ටච් නෝ ටච් කියන මෙතඩ් එක වාට තේරෙනවා. ඒකෙන් වාට ඔය තැනට බැරියර් එක දාගත්තා නම් ඔහොම දාලා බලාගෙන ඉන්න තියෙන්නේ. එතකොට ඔය වගේ වාට ලොකු මැච් එකක් ගහන්න පුළුවන් මේ වෙබ්සයිට් එක කරා. ඉතින් වාට කරන්න තියෙන වෙබ්සයිට් එකේ මම මුලින් කියලා දුන්නා වගේ මම ලින්ක්ස් ඔක්කොම පහලා දාන්නම්. ඒක ක්ලික් කරලා මේ විදිහට ස්ටෙප්ස් ටික ෆලෝ කරගෙන ගිහිල්ලා කරගන්න. ඉතින් මේක මට එක වීඩියෝ එකකින් ඔයාලට මේ ප්ලැට්ෆෝම් එකේ කරන්න පුළුවන් වැඩ ඔක්කොම කියලා දෙන්න විදිහක් නැහැ. වීඩියෝ එක දිග වෙන නිසා මොකද මම මේ එක ඉන්ඩිකේටර් එකක් විතරක් යූස් කරලා කරන විදිහක් තමයි මම ඔයාලට අද කියලා දුන්නේ. දැන් මෙතන ගොඩක් මේ වගේ ප්‍රීමියම් ඉන්ඩිකේටර්ස් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට මම මේ දේවල් දාන්නම්. ඒ වගේම මම අපේ WhatsApp channel එකෙත් මේ වෙබ්සයිට් එක ගැන ටියුටෝරියල්ස් මම ඔයාලට මම දාන්නම්. එතකොට ඔයාලට ඒව බලන්න පුළුවන්. ඒ නිසා අපේ WhatsApp channel එකත් එක්ක දැන්ම ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා තියාගන්න. එතකොට ඔයාලට ඔයාගේ ට්‍රේඩින් වල ලොකු ගමනක් යන්න ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා. ඉතින් අපි බලමු මේ සිග්නල් එක ඉවර වෙද්දි ඔයාලට පේනවා යනවා කිව්වා එතනට ගියා. අපිට ඕන නම් තව එකක් වුණොත් ගන්න පුළුවන්. ඊළඟ සිග්නල් එක ආවට පස්සේ ඉතින් මේ ප්ලැට්ෆෝම් එක ඔයාලට ෆෝන් එකේ මිනිට් ට්‍රේඩින් වලට ලොකු දෙයක් කරන්න පුළුවන්. මිනිට් ට්‍රේඩින් පැත්තේ මේ ටික් ට්‍රේඩින් වලට වඩා මම ටික් ට්‍රේඩින් කියන එක ලොකුවට ඔයාලට කියන්නේ නැහැ. ටික් ට්‍රේඩින් වලින් පටන් ගත්තට කමක් නැහැ. හැබැයි මිනිට් ට්‍රේඩින් පැත්තට යන්න කියලා තමයි මම ඔයාලට ඉදා ඉඳලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට මෙතන ටික් ට්‍රේඩින් ටික උනත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිජිට් ට්‍රේඩින් පැත්ත even not over හරි. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මේක තව විදිහක් විතර කිව්වොත් එහෙනම් මෙතන මිනිට් වලට ගිහිල්ලා 1 මිනිට් දාගන්න. ඊට පස්සේ ස්ටේක් එක ඔයා කැමති විදිහට දාගන්න. මම මෙතන $10ක් දාගන්නම් දැනට. $10ක් දාගෙන 1 මිනිට් දැම්මම අපිට මේක කැමති තැනකින් සෙල් කරන්න පුළුවන්කම තියෙනවා. ඔයා දන්නා මිනිට් ට්‍රේඩින් කරනකොට අපිට කැමති තැනකින් මේක සෙල් කරන්න පුළුවන්. ඒ නිසා දැන් මේකේ හරියට සිග්නල් එකක් එනකන් ඉඳලා මම ඒක ඔයාලට පොඩ්ඩක් කරන විදිය මේ වෙලාවේ පෙන්නන්නම්. මෙතන උඩට යනවා කියලා තමයි සිග්නල් එක ආයේ. මම මේ වෙලාවේ ට්‍රේඩ් එකක් දානවා. ට්‍රේඩ් එක වැටුණා. අපිට දැන් මෙතනින් බලන්න පුළුවන්. ඒ අතරේ ඔයාලට මේක අනිත් පැත්තට යනවා නම් මෙතන sell at market කියන එක ක්ලික් කරලා ඔයාලට ට්‍රේඩ් එක මැදදී කියන්නේ මිනිත්තුව ඇතුළත ඔයාලට sell කරලා දාන්න පුළුවන්කම තියෙනවා. දැන් මම මෙතන sell කරනවා $13යි ගානකට ආපු නිසා ඔයාලට පේනවා $3.68ක ප්‍රොෆිට් එකක් අපිට හම්බුණා. මම ඉවරනකම් හිටියේ නෑ. මෙන්න මේ වගේ ඔයාලට මැදින් sell කරලා දාන්න පුළුවන්. ඒ වගේම සිග්නල් එකත් හරියටම වැඩ කරා. උඩට යනවා කිව්වා අර ලිමිට් එකට වෙනකම්. ඒ ලිමිට් එකට වෙනකම් මාකට් එක ගියා. ඉතින් මේක 100%ක් හරියන්නේ නෑ. හැබැයි 85ක් 90ක්වත් අනිවාර්යෙන් මේක හරියනවා. ඒ නිසා ඔයා පොඩ්ඩක් බලන්න වර්ධින තැන්වල ඇයි වර්ධුනේ කියලාත් බලන්න. මොකද්ද මේ සිග්නල් එක ලොස් වෙන්න හේතුව කියලාත් ඔයාට පොඩ්ඩක් එතකොට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්කමක් තියෙනවා. 2026ට ගැලපෙන අලුත්ම ඩෙරිව් සයිට් එකක් හදාගන්න විදිය දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ මම පාල ඩිස්ක්‍රිප්ෂන් එකේ අලුත්ම ඩෙරිව් ඔෆිෂියල් සයිට් කියලා ලින්ක් එකක් දාලා තිනවා. ඒ ලින්ක් එක ක්ලික් කරාම ඔයාව මෙන්න මේ අලුත්ම ප්ලැට්ෆෝම් එකේ මෙතනට රීඩිරෙක්ට් වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔයාගේ කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න. අපි හැමෝම ශ්‍රී ලංකාව නිසා මෙතන ශ්‍රී ලංකාව සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන sign up කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ඊමේල් එක දීලා next කරන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එකට පොඩි වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒක බලන්න ඔයාට තියෙන ඔයාගේ ඊමේල් එකට ලොග් වෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාට ඒ ඊමේල් එකේ කෝඩ් එක චෙක් කරලා මෙන්න මෙතනට ඒ කෝඩ් එක දාන්න. ඊට පස්සේ ඔයාට මෙතන හොඳ පාස්වර්ඩ් එකක් දාන්න තියෙනවා. ටිකක් හොඳ පාස්වර්ඩ් එකක් දාන්න, ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දාන්න. ඊට පස්සේ ඔයා මේ ඩෙරිව් account එක හදන්න භාවිතා කරපු ඊමේල් එක සහ පාස්වර්ඩ් එක අනිවාර්යෙන් කොහේ හරි නෝට් එකක් දාලා තියාගන්න. ඒක දිගටම ඔයාට අවශ්‍ය වෙනවා. ඒ නිසා ෆෝන් එකේ හරි ෆොටෝ එකක් හරි ගාලා ඒ ටික තියාගන්න. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එක දුන්නාට පස්සේ මෙතන create account කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අලුත්ම ඩෙරිව් අප්ඩේටඩ් ප්ලැට්ෆෝම් එක මේ විදිහට ටිකක් අමුතු විදිහට ඇවිල්ලා තිනවා. මෙතන රියල් ට්‍රේඩින් කරන්න යන්න එපා. මෙතන try demo trading කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා මෙතන අලුත්ම අප්ඩේටඩ් ප්ලැට්ෆෝම් එක ඩෙරිව් එකේ අලුත්ම මුහුණුවරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් කලින්ට වඩා ටිකක් මොඩිෆයි වෙලා තියෙනවා. මේකේ ඔයාලට CFD තියෙනවා. CFD කියන්නේ forex පැත්ත. ඊට පස්සේ option trading තියෙනවා. ඒ කියන්නේ normal derivative trading කරන පැත්ත. සින්තටික් මාකට් වල ට්‍රේඩින් කරන පැත්ත. මෙතන ඔයාලට ඩෙමෝ account එකේ සහ රියල් account එක උඩ වම් පැත්තේ බලා ගන්න පුළුවන්. මේ දෙකට ඔයාලට මාරු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා වම් පැත්තේ උඩම තියෙනවා ප්‍රොෆයිල් අයිකන් එකක් වගේ. ඊට පස්සේ දැන් අපිට තියෙන මේ account එකේ personal details ටික දාලා verification ටික කරගන්න හරිම ලේසි. ඔයා රියල් එකට මාරු වෙන්න මුලින්ම රියල් එකට මාරුනාට පස්සේ එතන start කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. මෙතන තියෙනවා ඔයාගේ first name එක, last name එක, date of birth එක දාන්න. මෙතන first name last name දානකොට මතක ඇතුව ඔයාගේ ID එකේ හරි license එකේ හරි passport එකේ හරි ඔයාගේ තියෙන සම්පූර්ණ නම, වාසගමත් එක්ක තියෙන සම්පූර්ණ නම කොටස් දෙකකට බෙදලා දාන්න. ඊට පස්සේ ඔයාගේ birthday එක select කරන්න.
country of birth එකත් දෙකටම citizenship එකයි දෙකටම ශ්‍රී ලංකා දාන්න. ඊට පස්සේ ඔයාගේ වැඩ කරන phone number එකක් දෙන්න WhatsApp වැඩ කරන. ඊට පස්සේ මෙතන ඔයාලට select කරන්න තියෙනවා verify කරන්න මොන document එකෙන්ද කියලා. license එකෙන්ද, ID එකෙන්ද, passport එකෙන්ද. මේ වෙලාවේ මම national ID කියන එක select කරනවා. මතක තියාගන්න ඔයාට මේක ID කොලෙන් කරන්න බෑ. ඔයාට කොලයක් නම් තියෙන්නේ ගෙදර. ඒ කියන්නේ ID card එකක් නැත්නම් ගෙදර කෙනෙක්ගේ නමටම මේ account එක මුලින් ඉඳලම හදන්න පටන් ගන්න. මේක verify කරන්න අපිට දේවල් දෙකයි කරන්න තියෙන්නේ. අපේ selfie එක ගන්න තියෙනවා. අපිට selfie එකක් ගන්න ඕනේ. ඊට පස්සේ අපේ ID එක දාන්න ඕනේ. selfie එක ගන්න ප්‍රධාන හේතුව ID එකේ ඉන්න කෙනාමද මේ selfie එකේ ඉන්නේ කියලා ඒගොල්ලන්ට බලා ගන්න ඕන නිසා. දැන් මෙතන start කියන එක click කරන්න. මේ වගේ message එකක් ආවොත් ඔයාගේ phone එකේ මෙතන allow this time කියන එක click කරන්න. එහෙම නැත්නම් allow while visiting the site කියන එක click කරන්න. දැන් ඔයාලට තියෙන ඔයාගේ selfie එක ගන්න. මේ රවුම ඇතුලේ ඔයාගේ මූණ තියෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න අපි ID එකේ ඉන්න කෙනාම තමයි මේ selfie එකෙත් ඉන්න ඕනේ. මෙතන take a photo දීලා ඔයාගේ ID එකේ photo එක ඉස්සරහා පැත්ත සහ පිටිපස්සේ පැත්ත ඔයාලට ගහන්න පුළුවන් මේ විදියට. එහෙම නැත්නම් ඔයාගේ document එක තියෙනවා නම් photo දෙක කලින් ගහපු ඒ දෙක මෙතනට upload කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේක ටික වෙලාවක් ගිහිල්ලා මේ verification එක ඒගොල්ලෝ බලනවා. ඒ අතර අපිට තියෙන දැන් address verification එක කරගන්න. දැන් අපි බලමු කොහොමද address verify කරන්න කියලා. ඒක හරිම ලේසියි. දැන් ඉස්සර වගේ documents දාන්න අවශ්‍ය නැහැ. මෙතන enable කියන එක click කරලා මෙතන allow කරන්න තියෙන්නේ. මතකද phone එකේ location උත් on කරලා තියන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ location එකේ address එක පෙන්නනවා. මෙතන next කරන්න. මෙතන account opening reason එකට අනිවාර්යයෙන්ම additional revenue කියන එක දාන්න. අමතර ආදායමක් කියන එක. ඊළඟට අන්තිම step එක මෙතන මුකුත් කරන්න නැහැ. පහලට ගිහිල්ලා ඔයාට ඕන කැමති නම් මේ ටික කියවලා බලන්න පුළුවන්. මෙතන ඔක්කොටම no තියෙන්න ඕනේ. ඊට පස්සේ accept කියන එක දාන්න. දැන් ඔන්න ඔය account එක සම්පූර්ණයෙන් හදලා ඉවරයි. verification ටිකත් ඉවරයි. දැන් ඔයා මෙතන deposit කරන්න එපා. මාසයක් දෙකක්වත් අනිවාර්යයෙන්ම ඔයා මේක trade කරන්න ඕනේ. මොකද trading කියලා කියන්නේ risk එක ගොඩක් වැඩි දෙයක්. ඒ නිසා මේකට ඔයාගේ practice එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මෙතන go to home කියන එක click කරන්න. දැන් ඔයාලට මෙතන ඔයාගේ real account එක සහ demo account එක පෙන්වනවා. දෙකම active. මෙතන ඔයාලට real account එකට සහ demo account එකට මාරු වෙලා demo එකේ ඔයාලට practice වෙන්න පුළුවන්. ඇති තරම් ඔයාලට virtual dollars 10000ක් ඔයාලට හම්බ වෙනවා. මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් කොහොමද දැන් options වල trade කරන්නේ මොනවාද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඔයාලට දැන් CR එක කලින් වගේ එකපාර බලා ගන්න බෑ. ඒක තියෙන තැන මම ඔයාලට පෙන්නන්නම් මේකෙන් පස්සේ. මෙතන ඔයාලට කලින් වගේ markets ඔක්කොම මේ දේවල් තියෙනවා. ඔයාලට මේක ඇතුළේ trade කරන්නත් පුළුවන්. හැබැයි එකම දේ ඔයාලට phone එකෙන් නම් මේ වල indicators දාන්න විදිහක් නැහැ. ඔයාට ඔයාගේ CR එක බලා ගන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයා මුලින්ම real account එකට යන්න. ඊට පස්සේ මෙතන deposit now කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන පහළටම ගියාම ඔයාට බලා ගන්න පුළුවන් payment agent කියලා එකක් තියෙනවා. ඒක click කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් deriv ID කියලා ඔයාගේ CR number එක. CR එක ඔයාට මේ විදිහට copy කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට සල්ලි deposit withdraw කරගන්න ඕන නම් මේ number එකට WhatsApp message එකක් දාන්න මම හරහා ඒක ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට demo account එකේ ඕන තරම් practice වෙන්න පුළුවන්. ඔයාගේ methods try කරන්න පුළුවන්. හැබැයි ඔයාලට X trading එකෙන් indicators දාලා හරියට මේ වැඩේ කරගන්නත් පුළුවන්. ඒ නිසා මට phone එකෙන් කරන අයට recommend කරන්න පුළුවන් X trading එකේ trade කරන එක ඔයාලට තවත් හොඳයි. මෙතන මම ඔයාලට තව පොඩි දෙයක් පෙන්නන්නම්. ඔයාලට ඔයාගේ deriv account එකේ demo account එකේ balance එක reset කරගන්න මෙන්න මේ විදිහට demo account එකට ගියාට පස්සේ ඔයාලට එතන බලා ගන්න පුළුවන් reset balance කියලා මෙතන තියෙනවා. එන්න ඒක click කරාම ඔය $10000 අඩු වුණත් වැඩි වුණත් ඔයාලට 10000ට හැම වෙලේම මේක reset කරගන්න පුළුවන්. හොඳයි ඉතින් දැන් ඔයාලට මේක ගැන පොඩි idea එකක් එන්න ඇති. හැබැයි මම මේක අනිවාර්යෙන්ම ඔයාලට කියන්න ඕනේ trading කියලා කියන්නේ අවදානම වැඩිම දෙයක්. risk එක වැඩිම දෙයක්. ඒ නිසා මේක හරියට ඉගෙනගෙන වැඩේ පටන් ගන්න. අද පටන් අරගෙන හෙට වෙද්දි සල්ලි හොයන්න mindset එක අයින් කරගන්න. මේක ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp message එකක් දාලා ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම මේ site එක use කරලා ඔයාලට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒක මට එක වීඩියෝ එකකින් කියලා දෙන්න බෑ. ඒ නිසා ඉස්සරහට මම channel එකේ videos කීපයක් දානවා. ඒ වගේම ඊට කලින් මම අපේ WhatsApp channel එකේ මම මේ දේවල් දානවා. මම phone එකෙන් record කරලා ඔයාලට ඒ updates දෙනවා. ඒ නිසා අපේ WhatsApp channel එක follow කරලා නැත්නම් දැන්ම follow කරලා තියාගන්න. ඔයාලට මේකට ලොකු help එකක් වෙයි. මම මේ හම්බ වෙන indicators පවා මේ වලින් කරන tricks ටික මම YouTube වීඩියෝ එකක් දානවට කලින් මම අපේ WhatsApp channel එකේ මම දානවා. ඒ වගේම කොහොමද අපි මේකෙන් එන AI signal use කරලා trade කරන්න කියලාත් මම මේකේ දාන්නම්. ඉතින් ඒ නිසා අපි follow කරලා තියාගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.